මේක ආක්‍රමණ කටුව මේකට කියන්නේ. සමහර වෙලාවට මෙන්න මෙතන චූටි නිකන් ඔන්නෝම එකක් තියෙනවා. ඒකත් හිතන්න එපා බෙල්ල වල දාගන්න පුළුවන් සයිස් එකක් කියලා. පොඩි එකක් මේක. රස්නිද කියලා බලන්න ආයේ තියාගන්නේ. පච්ච ගැහුවා වගේ තියෙයි. හරි. ඇයි අරුන් කෙලින්ම හැඳි ගෑවිලා යනවනේ ළමයි මේ අපේ එකත් පිච්චෙනවා නම් තේරෙනවද? එතනම උන්ගේ දෙවෙනි තුන්වෙනි ආත්මත් විනාශ වෙලා යනවා. මොකද්ද ප්‍රෙෂර් කුකර් එකක තියෙන වෙනම ඇඩ්වාන්ටේජ් එක මොකද්ද? ඒක මොකද්ද වෙනස? මොකක් හරි බලන්න කියන්න. මොකද්ද ප්‍රෙෂර් කුකර් එක මොකද සද්දෙන හින්දා? ඒක නිකන් හුමාලේ වෙනසක් තියෙනවද? ඒ හුමාලය අනිත් හුමාල වලට වඩා උෂ්ණත්වය වැඩිද? ප්‍රෙෂර් කුකර් එකේ හුමාලෙට පිච්චුනොත් ඩැමේජ් එක වැඩි. අල්ලන්න එහෙම නැහැ පොඩ්ඩක් ස්ටීම් කරගන්න කියලා. හැඳි ගෑවිලා තියෙයි හරිද? දැන් ළමයි මේ තාපය කියන්නේ කොහොමත් ඉහළ උෂ්ණත්වයකට රත් කිරීමක්. තෙත් තාපයකෙත් උෂ්ණත්වය වැඩි, වියලි තාපයකෙත් උෂ්ණත්වය වැඩි. දෙකේම උෂ්ණත්වය පාවිච්චි කරනවා නැත්තේනේ. මේ දෙකේම කරන්නේ රත් කිරීමකින් ඉන්න ශුද්‍ර ජීවීන් සෙත්ත පෝචි කරලා දාන එක. රත් කරනවා. හැබැයි ජලය හෝ හුමාලය යොදා රත් කරනවා නම් අපි කියනවා තෙත් තාප. නැත්නම් මේ තාපයක් කොහොමද තෙත වෙන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හරිද? දැන් මේ වියලි තාප කියන එක නම් කෙලින්ම අමුවේම තියෙනවා පළවෙනි එක. මොකද්ද? වියලි තාපයේ අර තියෙන එකක් කියන්නකෝ පළවෙනි එක. මොකද්ද? විවෘත දැල්ල. ඒ කියන්නේ කෙලින්ම දැන් අර සමහර ඔයාලා දැකලා නැද්ද මේ ඒ ආක්‍රමණ කටු කියලා જાතියක් තියෙනවා. ඒ කියන්නේ අර යම් තැනක ශුද්‍ර ජීවීන් මෙන්න මෙහෙම නිකන් තියෙනවා පොඩි කට්ටකින් ගන්න. මෙන්න මේ වගේ උපකරණයක් එක. මෙහෙම මිටක්, ලී මිටක් තියෙනවා. ලී මිටක් කොහොම යකඩ කූරක් එච්චරයි. හරිද? වෙන වැඩි ලොකු මහප්පා ලොකු කට්ටක් වෙන්නේ එහෙම නෑ. මේක මේ සාමාන්‍ය නිකන් ස්පෝක් කම්බියක් වගේ කම්බියක්. සමහර ඒවා වගේ තියෙනවා මෙහෙම මේක ආක්‍රමණ කටුව මේකට කියන්නේ. සමහර ඒවා මෙන්න මෙතන චූටි නිකන් ඔන්නෝම එකක් තියෙනවා. පොඩි එකක් මේක මෙහෙ නිකන් ඒකත් හිතන්න එපා බෙල්ල වල දාගන්න පුළුවන් සයිස් එකක් කියලා. පොඩි එකක් මේක. ඒක නිකන් හිතන්නකෝ ඔයාලා අර මේ කොණ්ඩ කට්ට නෙමෙයි මොකද්ද මේ හැට්ට කට්ට. හැට්ට කටු වල තියෙන්නේ අර රවුමක්. අර කෙලවරේ. ඒ වගේ සයිස් එක. එතකොට හිතන්නකෝ දිග කම්බියක කෙලවරේ පොඩි මෙහෙම එකක් කියලා. මේක මේ කම්බියේ ගොඩ දිග නෑ. වීසිකත්තක් වගේ එකක් ඕනේ නෑනේ. පොඩි එකක් මේ මෙච්චර විතර. එතකොට මේක අර මේ මෙන්න මෙහෙම හිතන්නකෝ දැන් ඔන්න සමහර පෙට්‍රි දීසි වල ඉන්න ශුද්‍ර ජීවියෙක් අලුත් එකකට මාරු කරන්න ඕන. හරිද? එතකොට කරන්නේ මේ ආක්‍රමණ කටුව මෙහෙම්මම ඒකෙන් නිකන් අර මේ කටුවන මේ පුඩුව කියලා හිතන්නකෝ. ඒක අර මේ පෙට්‍රි දීසිය සාමාන්‍ය ජෙලි එකක්. මෙහෙම ගත්තා අන්නම ගන්නවා ඒකෙන්. තේරෙනවද? මෙහෙම ගන්න තියෙන්නේ ඕම නිකන්. එතකොට ඒක මෙහෙම ඇඳෙනවා. මෙහෙම. හරි? අහම ගන්නවා. ගත්තාම අර කෙලවර රැඳෙනවා මෙන්න මෙතන. ඒක අර අලුත් මේකේ මෙහෙම නිකන් අඳින්න තියෙන ඉරි. හැබැයි වැඩි දෙයක් නැහැ. හැබැයි දැන් මට කියන්න බෑනේ දැන් මෙහෙම පෙට්‍රි ඩිෂ් එකක් අරගෙන මොකෙක් හරි එකෙක් බූරුවා වගේ අර ලැබ් එකේ තියෙන ආක්‍රමණ පුඩුවක්ම අරගෙන මේක මෙහෙම ගාලා මේක දැම්මොත් මට කියන්නේ මේ පෙට්‍රි දීසියේ ඉන්න එකාමද ඒකේ ඉර ඇඳෙන්නේ නෑ. එහෙනම් දැන් ඊට කලින් ඔක්කොම කලින් මොකද කරන්න ඕන මම? ආක්‍රමණ කටුව හෝ පුඩුව ජීවාණුහරණය කරගන්න එපයි. මොකෝ කරන්නේ? කෙලින්ම අර කෙලවර බන්සන් 1000 කර දැල්ලට අල්ලනවා. තේරෙනවද? ටිකක් වෙලා අල්ලගෙන ඉන්නකොට මේක ගිනිහන් වෙනවා. අර කෙලවර මොන පාට වෙනවද? රතු වෙනවා. මොන තප්ත කියලාද කියන්නේ? මොන තප්ත කියලාද කියන්නේ? රක්ත තප්ත. අහලා නැද්ද? අහන්නේ? රක්ත තප්ත කියලා එකක්? ඔව්. නෑ. රතු පාට කියන්නේ ඒක මේ රස්නිද කියලා බලන්න ආයේ තියාගන්නේ. පච්ච ගැහුවා වගේ තියෙයි හරි. දැන් හිතන්න අපි දැන් ඔන්න දැන් බන්සන් 1000කේ විවෘත දැල්ලට අල්ලලා රත් කරනවා. හරි දැන් ඔන්න රත් කරනවා. රත් කළා
මං තියනවද අරගේ කෙලින්ම? අමන කියන්නේ මං තියයිද මේක මෙහෙම? අර පෙට්ටිදීසි තියයිද මෙහෙම? එහෙම තියලා මේක ඉරී නෙමෙයි කෝකෙන්දත් මොකෙක්වත් වර්ධනය වෙන්නේ නැහැ. ඇයි අරුන් කෙලින්ම හැඳි ගෑවිලා යනවනේ ළමයි මේ අපේ එකත් පිච්චෙනවා නම් තේරෙනවද? අර රක්ත තප්ත වෙච්ච එක කෙලින්ම එබුවොත් එහෙම එතන ශුද්‍ර ජීවි මොන වෙනවද? මැරිලා උන් නිකම් එතනම උන්ගේ දෙවෙනි තුන්වෙනි ආත්මත් විනාශ වෙලා යනවා. ඒ හින්දා මොකද කරන්න ඕනේ මේක? මේක අරගෙන අර පෙට්‍රිදීසිය දැන් සාමාන්‍ය මෙහෙම මෙන්න මේ වගේ තියෙනවා. දැන් ලැබ් එකට එක්ක යනවා ඔයාලා මේවා කරද්දී යන්න ඕන නිකන් යන්න. වියලි තාපයක ඒකට ඔයාලා තේරුම් ගන්න ඕන. ජලය සම්බන්ධයක් තියනවද ඒකේ? නැහැ. තෙත් තාපයකේ කරන්නේ හොඳට වතුර රත් කරනවා. රත් කරලා අධික පීඩනයක ප්‍රෙෂර් කුකර් එක දන්නවා? මොකක්ද ඇයි ඉතින් ඒක නිකන් ගෙදර ප්‍රෙෂර් කුකර් එකක් ඕනේ නැහැනේ නිකන් මොනවා හරි මේ වතුර මේකකට ගින්දර දාලා වතුර ටික වාෂ්ප වෙනකන් ඉඳලා උඩ මොකක් හරි අලයක් මොනවා හරි තියලා තම්බ ගන්නවනේ. මොකද්ද ප්‍රෙෂර් කුකර් එකේ තියෙන වෙනම ඇඩ්වාන්ටේජ් එක මොකද්ද? ඒක මොකද්ද වෙනස? මොකක් හරි බලන්න කියන්න. මොකද්ද ප්‍රෙෂර් කුකර් එක මොකද සද්දෙන හින්දාද? මොකද්ද ඒක අපි එළවයි? ඒක නිකන් හුමාලේ වෙනසක් තියනවද? මොකද කියන්නේ? හුමාලේ වෙනස ඒ හුමාලය අනිත් හුමාල වලට වඩා උෂ්ණත්වය වැඩිද? ඒ කියන්නේ හුමාල වල උෂ්ණත්ව වෙනස්කම් තියනවද සාමාන්‍ය? හුමාලය කියන එකේ ඒක වෙනස්ද? හිමාලය නෙමෙයි. මොකද්ද මේ හුමාලය කියන එකේ මේකේ වෙනස්කමක් තියනවද මොකක් හරි? ඒ කියන්නේ හුමාලය එක තැනක හුමාලයේ උෂ්ණත්වය වැඩි එක තැනක හුමාලයේ උෂ්ණත්වය අඩුයි කේස් එකක් තියනවද? ඔව්. ඔව් ඔව්. ඔයාලා දන්නේ නැද්ද ඒක? පීඩනය වැඩි වෙද්දී වතුර නටන උෂ්ණත්වය තව වැඩි වෙනවා. තේරුණාද? දැන් අපි හිතමු සාමාන්‍ය කේතලයක් කියලා වායුගෝලීය පීඩනය වැඩි වෙන්න ඒ කේතලයේ උෂ්ණත්වය කියන්නේ අපි හිතමුකෝ දැන් තාපාංකය කියලා. තාපාංකය කියන්නේ මොකද්ද? නටන උෂ්ණත්වයනේ. නටන උෂ්ණත්වය තව වැඩි වෙනවා. දැන් මම මෙහෙම දෙයක් කියන්නද? අපි හිතමු දැන් සාමාන්‍ය භාජනයක් කියලා. සාමාන්‍ය භාජනයේ වතුර නටන්නේ 100 නම් මං ඒ භාජනයේ තව භාජනයක් අරගෙන ඒකේ ඒක පියනකින් වහලා පියන උඩින් ලොකු බරක් තිබ්බොත් ඒ භාජනයේ ඇතුලේ වතුර නටන්නේ 100 දී නෙමෙයි 120 දී විතර. මම කියන එක තේරෙනවද? පීඩනය වැඩි වෙන්න මේ භාජනයේ වතුර නටන උෂ්ණත්වය වැඩි වෙනවා. තවත් පීඩනය වැඩි කළොත් මේක තව වතුර නටන්නේ 150 දී විතර. එතකොට එන හුමාලයේ උෂ්ණත්වය කීයද? 150යි. සාමාන්‍ය වතුර භාජනයක හුමාලයේ උෂ්ණත්වය 100යි. එතකොට සාමාන්‍ය වතුර භාජනයක හුමාලයට පිච්චුනොත් වෙන ඩැමේජ් එකට වඩා ප්‍රෙෂර් කුකර් එකේ හුමාලයට පිච්චුනොත් ඩැමේජ් එක වැඩි. අල්ලන්න එහෙම නැහැ පොඩ්ඩක් ස්ටීම් කරගන්න කියලා. හැඳි ගෑවිලා තියෙයි හරිද? මේ හොඳට මතක තියාගන්න එක. ප්‍රෙෂර් කුකර් එකකින් අර විදිනව නේද එක වෙලාවක. ඉවරයි ඈ. ඒකයි ඒකේ තේරුම. එතකොට ඒකෙන් අර සාමාන්‍ය මේ දෙකකින් සාමාන්‍ය හුමාලෙන් කරගන්නවට වඩා වැඩි වැඩක් කරගන්න පුළුවන්. ඇයි ඒ හුමාලේ උෂ්ණත්වය වැඩි නිසා. දැන් නුවරඑළියේ වතුර නටන්නේ සෙල්සියස් 98 දී. හරිද? කොළඹ වතුර නටනවා සෙල්සියස් 100 දී විතර. අංශක දෙකක විතර වෙනසක් තියෙනවා. කොළඹ වායුගෝලීය පීඩනය වැඩි. නුවරඑළියේ වායුගෝලීය පීඩනය අඩුයි. වෙනසක් හිටිනවා ඉතින්. තේරුණාද? එහෙම තියෙනවා. ඒක මතක තියාගන්න. හොඳයි. වෙලාවට ආවේ නේද මේකට? ඒක එහෙනම් මේ එහෙනම් ඔන්න තෙත්තාප සංසිද්ධිය සිද්ධ වෙනවා ප්‍රෙෂර් කුකර් ඇතුලේ. හුමාලයෙන් එහෙම එන අර ඉහළ තාපයකින් එන හුමාලයෙන් යම් දේවල් ජීවාණුහරණය කරගන්නවා නම් ආන්නේ ක්‍රමයට තමයි අපි කියන්නේ මොන තාපද? තෙත් තාප. කෙලින්ම හීට් එක ඍජුව දෙනවා නම්
කෙලින්ම තාපේ ඍජුව දෙනවා නම් හුමාලයට දීලා හුමාලයෙන් පුච්චන්නේ නැතුව කෙලින්ම තාපේ ඍජුව දෙනවා නම් අපි කියන එකට මොන තාපද? වියලි තාප. හරියට බන්සන් දැල්ලට අල්ලලා පිච්චුවා. එක්ක මොකක් හරි උඳුනකට දැම්මා ගින්දර දැම්මා. තේරෙනවද? බස්මීකරණය කියන්නේ ඒවා එක. උඳුනකට දානවා විශාල ගින්දරක් එවනවා ආයේ මොකුත් නැහැ අලු එන්නේ දූවිලි එන්නේ අන්තිමට. තේරෙනවද? බස්මීකරණය කියන්නේ එහෙම එකක්. ආන්න ඒ වගේ. පැහැදිලිද වැඩේ? ඔන්න ඔච්චරයි. එතකොට දැන් මේ තෙත් තාප එක දෙන්නේ මෙන්න මේ වගේ වල. දැන් වියලි තාප ඇත්තටම මේ දෙකෙන් කවුද මේ දරා ගන්න අමාරුම තාපය? තෙත් තාපේද වියලි තාපේද? වියලි තාපේ. අයි කෙලින්ම ගින්දරනේ ළමයි. කෙලින්ම ගින්දරනේ දෙයියනේ. පැහැදිලිද කියන එක? කෙලින්ම ගින්දර. එතකොට වියලි තාප කියන්නේ ගින්දරට ඇල්ලුවා කියන එක. එහෙම ගින්දරට අල්ලපුවාම යම් යම් විකෘතිතා වෙනවා නම් මොකක් හරි දෙයක ඒ වගේ දෙයක් ජීවාණුහරණය සඳහා යොදා ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි මොකද්ද? තෙත් තාපය. මම කියව එක තේරුණාද? යම් මොකක් හරි දෙයක් වියලි තාපයකට කෙලින්ම ආපුවාම විකෘති වෙනවා නම් ඒ වගේ එකක් ජීවාණුහරණය කරන්න තියෙන සුපිරිම ක්‍රමය තමයි මොකද්ද? තෙත් තාපය. පැහැදිලිද? ඒ ටික ලියමු. ටික බලමු ඈ.